එක්තරා කාලයක නිසල ගැමි පරිසරයක පැරණි නුගරුකක සෙවණයට මිනිසුන්ගේ ජීවිතය ඊතා සංසුන්ව ගලා ගිය. ගම්වැසියන් ප්‍රබල රුක්ෂ දේවතාවකුගේ වාසභවනය ලෙස විශ්වාස කළ මෙම නුගගස අබිරහස් ලෙසින් අහසට උසට විහිදී තිබුණි. ගසට ගෞරව කරන ලෙසත් කිසිවිටකත් ඊට හානි නොකරන ලෙසත් ගමේ වැඩිහිටියන් නිතරම දරුවන්ට අවවාද කළහ. එක්තරා දවසක කුතුහලය නිසා ගමේ සිටි එක් පිරිමි ළමයෙකු නුගගසේ පොත්ත මත තම නම කැටයම් කළේය. එම සිද්ධිය නිසා හිරු බැස යද්දී මහා නිශ්ශබ්දතාවයක් මැද්දේ නුගගසට අධිග්‍රහීත දේවතාව දීප්තිමත් ස්වරූපයකින් නුගගසින් දර්ශනීය විය. නුගගසට කළ අගෞරවයේ බරපතලකම වටහාගත් පිරිමි ළමයා බියෙන් ගැහෙමින් දේවතාව ළඟ වැද වැටුණේය. ළමයාගේ අවංක පසුතැවීම දුටු දේවතාව ඔහුට සමාව දී ගසේ තුවාල වූ පොත්ත සුවපත් කළේය. එදින පටන් එම ළමයා නුගගස ආරක්ෂා කළ අතර ඔහු ඉගෙනගත් පාඩම මුළු ගමටම කියා දුන්නේය. ඇසට නොපෙනුනත් නුගගසට අධිග්‍රහීත ඒ දේවතාව නිරන්තරයෙන්ම ගම්මානය ආරක්ෂා කළේය. ගස්වලට හානි නොකර ඒවා පණමෙන් ආරක්ෂා කරන්න යන පණිවිඩේ මේ කතාවෙන් ඔයාලට මෙන්න මේ විදිහට තේරුම් කරලා දෙනවා.